ඉබෝවන් අපේ යාළුවනේ ඔන්න කාලයකට පස්සේ ඔයාලට ආව පෙන්වන්න මේ රොයල් ෆාම් එකේ මේ අද පෙන්වන්නේ ඔයාලට අංගවීර ප්‍රොජෙක්ට් එකක් මේ ඔන්න ලංකාවේ තියෙනවද මන් දන්නේ නැහැ ගහේ ඉදුණු අංගවීර මේ ගහේ මිදිලා තියෙන්නේ මේ අපි මං කියවනේ අක්කර දෙකක විතර අංගවීර වගා කරලා තියෙනවා කියලා මෙන්න මමත් ආවේ ඇත්තටම මාස 3කින් විතර වාගේ මේ බලන්නකො අංගවීර මං හිතන්නේ ලංකාවේ අපි ළඟ විතරයි මේ වාගේ ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ කියලා මේ බලන්න මත් තැනම වැටලා තියෙනවා අපිට තොග දෙන්න පුළුවන් දැන් පැහිලක් තියෙනවා මේ බලන්නකො ගහේ ඉදුණු අංගවීර මේ බිම නම් පොඩ්ඩක් කැලෑව මොකද මේක බිම නඩත්තු කරලා නැහැ මේ බලන්න අක්කර දෙකමාරක් කරලා තියෙන හැම තැනම ඔයාලට පේනවද බැලු අතේ මේක වැටලා තියෙන අංගවීර ඉතාලම හොඳ කෙසෙල් జాතියක් මේ ලංකාවේ වෙළඳපොලේ අඩු කෙසෙල් జాතියක් අවශ්‍ය කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේක ගන්න පුළුවන් නිෂ්පාදන විලදී ගන්න පුළුවන් මේ ලස්සනට හැදිලා තියෙනව නේද දැකලා නැහැ නේද මේ මෙන්න බලන්නකො හරි දුකයි මේ කැන ගහේ මිදිලා මේ ගහේ මිදිලා මමත් ඇත්තටම යාළුවනේ ආවේ මාස ගානකින් මේ තියෙන කාර්යබහුල තත්ත්වෙත් එක්ක එන්න බැරි මේ හිදිලා ගහේම මේ කට්ටිය අවසරයක් නැතුව ඔප්ෂන් නෙලානේ නැහැ මේ තව එකක් මම ඔයාලට දිච්ච එකක් පෙන්නන්න යන්නේ මේ බලන්න මේකත් ගහේ ඉදිලා මෙන්න බලන්න මේකනත් ගහේ ඉදිලා මේ බර ප්‍රමාණයක් තියෙන මේ බැලු අතේ අංගවීර මේ බලන්න මේකත් ගහේ ඉදිලා මේ ගසේ ඉදුණු අංගවීර මේ බලන්න මේකත් ගහේ ඉදිලා ඔන්න යාළුවනේ වගාව මට මතක විදිහට සාමාන්‍යයෙන් අංගවීර කිලෝ එකක මිල තොග යනවා රුපියල් 400ක් විතර වගේ. ඔන්න යාළුවනේ එහෙනම් කපන්න යන්නේ ගහේ ඉදුණු අංගවීර. ඔන්න පොඩ්ඩක් පස්සට වෙන්න. ඔන්න යාළුවනේ එහෙනම් මෙන්න මිලං කරන්න මේක. මෙන්න ඉදිලා මේකයි. මේ ගෙඩියක් රුපියල් 400 ගාම දුකයි නේද මේ? මෙන්න මේක නම් කන්න පුළුවන්. අපි try කරලා බලමුද? පැත්තක් කන්න. ගෙඩියක් කිලෝ 1.5ක් විතර බරයි යාළුවනේ. එහෙනම් කන්න බෑ වාගේනේ. නිකන් ඔයාලට කාලා පෙන්නන්න මේ සුපිරි කෙහෙල්ලයක් මේකනේ. ඔන්න. චෙලුත් නෑ පොහොරත් නෑ මොනවත් නෑ. එන්නේ යාළුවනේ මේ ගෙඩියත් මේ ගෙඩියත් ඉදිලා. මේ කවුද කට්ටිය එකතු වෙලා? මේ ග්‍රෑම් 750ක් බරයි කෙහෙල් ගෙඩිය. ඔන්න එන අපි එකත් කනවා. මේවා බලන්න ඕන නම් එන්න ඕන එකම තැන කොහෙද? රොයල් ෆාම් අනුරාධපුර. කියලා. මේ අටට දාන්න බෑ. ගහේ දුණු අංගවීර. ඔන්න එහෙනම් කැණේම තියෙන තව ඉතුරුලා ගෙඩි 1 2 3 4 5 6යි ගෙඩි 7යි. ඔන්න. ඔයාලා කනවා නම් මේකත් දෙන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ගහේ දුණු අංගවීර මම රොයල් පිටවත්ත.